වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා තාසයිද මේ වගේ දිගට කොණ්ඩේ වවා ගන්න? එහෙනම් ඉක්මනටම මේ මැජික් ටොනික් එක හදමු. මේ ටොනික් එකේ ප්‍රධානම මූලද්‍රව්‍ය වෙන්නේ කොහොඹ කොළ. ඊට අමතරව විටමින් E, උණුහාල්, පොල් කිරි ටික ගන්න. පොල් ගෙඩියක් භාවිතා කරනකොට ගොඩක් වේලිච්ච පොල් ගෙඩියක් ගන්න. ඒ වගේම ඒ පොල් ගෙඩිය හොඳින් කැලියට්න්සේ ගා ගන්න. අරගෙන උණු වතුර දාලා ඒ පොල් කිරි ටික වෙන් කරගන්න. ඔයාලට වීඩියෝ එකේ පේනවා මම කොහොමද පොල් කිරි ටික වෙන් කරගන්නේ කියලා. ඒ වගේම මම මෙහෙම අතේ මිටි කිරි ටික විතරක් නෙමෙයි බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන තමයි පොල් කිරි ටික අරගත්තේ. එතකොට ගොඩක් පොල් කිරි ගන්න පුළුවන්. හොඳින් හොදලා පවනේ වේලනගත්තු කොහොඹ කොළ ටික වෙනම කොළ ටික වෙන් කරගෙන භාජනයකට දාගන්න. දාගෙන ඉවර වෙලා අපි යන්නේ උළුහාලුත් එක්ක කරගෙන මේ ටික එකට කොටන්න. ඔයගලන්ට මිරිස් ගලක් තියෙනවා නම් ඒක අඹරලා ගන්නත් පුළුවන්. නමුත් මම මිරිස් ගල භාවිතා කරන්නේ නැහැ. මොකද මේ කොහොඹ කොළ කෙටුවට පස්සේ ඇඹරුවට පස්සේ තිත්ත ගතිය යවන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ තියෙන මම කොටාගත්තු ටික මේක භාජනයකට දාලා පිරිසිදු රෙදි කෑල්ලක් තියලා ඒ ටික හොඳින් පෙරා ගන්න යුෂ ටික වෙන් කරගන්න රොඩ්ඩෙන්. හරි දැන් ඔයාලා ඇති පමණට පොල් කිරි භාජනයකට දාලා අර පෙරාගත්තු යුෂ ටිකත් ඒකට දාලා හොඳින් කලවම් කරන්න. ඊට පස්සේ මම විටමින් E කරල් දෙකක් මේකට භාවිත කරනවා. විටමින් E කරල් දෙකත් හොඳට දාලා ඒක මික්ස් කරන්න. ඊට පස්සේ මේ වගේ ගම් බෝතලයක් තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ ගම් බෝතලේ හොඳට පිරිසිදු කරලා අරගෙන පුනිලයක් භාවිතා කරලා ඒ ගම් බෝතලයට ඔයාලගේ හදාගත්තු මික්ස්චර් එක පෙරා ගන්න. ඊට පස්සේ මේක මූඩිය හොඳට හිර කරලා උඩු බැලිය අතට බෝතලේ වෙනම පැත්තකින් තියලා තියන්න. මම එහෙම පැත්තකින් තියලා අරගත්තු බෝතලේ තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා වතුර ටික වෙනම වෙන් වෙලා තියෙනවා යුෂ ටිකෙන්. ඒ වතුර ටික පෙරලා අයින් කරගෙන ඒ යුෂ ටික විතරක් ඔයාලගේ හිස් කබලේ වදින විදිහට ගම් බෝතලේ ආධාරයෙන් ඒ ටික ඇප්ලයි කරගෙන හොඳට මසාජ් කරන්න. එතකොට කෙස් මුල් වලට මේ යුෂ ටික ඔක්කොම ගිහිල්ලා හොඳ පෝෂණයක් කෙස් මුල් වලට ලැබෙනවා. ඒ වගේම මේක පැය 4-5ක් විතර තියලා ෂැම්පු නොදා හොදලා අරින්න. ඒ වගේම උකුණන් වද කර ගැනීමට මේක හොඳ බෙහෙතක්. මගේ තිටපු උකුණන් සියල්ලම වද වුණේ මේ කොහොඹ කොළ සත්කාරයෙන්. මාසෙට දෙපාරක් විතර මේ කොහොඹ කොළ සත්කාරය කරොත් එහෙම දන හිස දක්වා දිග පිරිපුන් කෙස් කලබක් ඔයාලට හිමි කර ගන්න පුළුවන්. වගේම හිසේ ඉන්න උකුණොත් නැති කර ගන්න පුළුවන්. ඒ වගේම මම මීට කලින් වීඩියෝ ගොඩක් කරලා තිනවා කොණ්ඩේ දික්වීම සහ හිස්වරි නැතිවීම පිළිබඳව. ඔයාලා ඒවා බලලා නැත්නම් මාව subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. සුබ දවසක්.